ඔයාලට මම කියන්නද අවාසනාවට ඇත්ත කතාවක්. ඔයා විභාගවලින් ඉහළම ලකුණු ගත්තොත්, ඒ කියන්නේ ලකුණු 90 වගේ, ඔයාලට ලොකු දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළම ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනියට වැඩිම ලකුණු ගන්න අය MBS ගහලා මැනේජර්ලා වෙනවා. මේ මැනේජර්ලා අර වැඩිම ලකුණු ගත්ත අයව පාලනය කරනවා. තුන්වෙනියට ලකුණු ගත්ත උන් ටික දේශපාලනයට බහිනවා. ඊට පස්සේ අර ෆර්ස්ට් සෙකන්ඩ් ලකුණු ගත්ත සේරමලව මුන් පාලනය කරන්න පටන් ගන්නවා. හතරවෙනියට ලකුණු ගත්ත උන් තුන්වෙනි උන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් පාතාලේ රජවරු බවට පත් වෙනවා. දැන් මොකද්ද වෙන්නේ දන්නවද? දැන් උන් 1 2 3 කියන උඩින්ම ලකුණු ගත්ත දොස්තරලා, ඉංජිනේරුවෝ, දේශපාලුවෝ ඔක්කොමලව පාලනය කරන්න පටන් ගන්නවා. ඔන්න දැන් තමයි ආතල්ම සීන් එක. හරිද? අර අඩුම ලකුණු අරන් පොතේ වගේ පන්තියේ පේල් වෙවි හිටපු මීහරක් ටික මොකද කරන්නේ දන්නවද? ආන්න උන් ටික මෙන්න මේ වගේ කට්ට කෛරාටික ස්වාමිලා දේවාලවල කපුව සහ හාමුදුරුවෝ වෙනවා. අවසානයේදී උන් ටික අර කලින් කීව 1 2 3 4 කියන Tamanට වඩා ටිකක් හරි ඉගෙන ගත්ත සියලුම කණ්ඩායම් පාලනය කරනවා.